මේ අපි ඇවිදින පන්ති ප්‍රාන්තරය ඇතුලේ මෙහෙම ඇවිදන් ඇවිල්ලා මෙතන සෙට් වෙන තැන ඕන් දෙන්නෙක් සෙට් වෙනවා. ඕක සෙට් කරලා ලව් එක හරි කරගෙන යනවා. හරි දැන් ලව් එක කරගෙන යනවා. උල්ලන්නේ ෂේප්. කෙල්ල ගෙදරට කෝල්ලක් දෙනවා. මෙහෙමයි කොල්ලෙක් එක්ක මෙයා රවුම් ගහනවා. එහෙම දේවල් වෙනවනේ. ඔව් ඇත්ත. එහෙම දේවල් වෙලා වෙනවනේ. මෙහෙම පිරිළමෙක් එක්ක වගේ දුව යනවා. තාත්තා කියනවා හරි ඔය ඇවිල්ලා වාඩි වෙන්න. එන්න කියන්නේ පිරිළමයට අපි වෙන දේවල්. ඇත්තටම මේ සමාජේ වෙන දේවල්නේ. කොල්ලා යනවා කේ ගෙඩියක් හරි මොකක් හරි අරන් යනවා උට. ඌ මොන විදිහේ තත්ත්වෙක හිටියත් ඌ අරන් යනවා කියනවා ඩීසන් කියලා ඉඳන් ඉන්න කතා කරනවා. කතා කරනකොට ඉස්සල්ලාම අහන්නේ මොකද්ද රස්සාව? කොල්ලගෙන් අහන්නේ ඔයා මොකද කරන රස්සාව? සරල මෙතන ඉන්ටර්විව් එකක් නේ යන්නේ. මාමණ්ඩි සහ බෑන අතර ඉන්ටර්විව් එක. මොකද්ද යම් කිසි ඩීල් එකක්. يعني ජොබ් එක හොඳ වෙන්න තරමට දුව දෙන්න සම්භාවිතය වැඩි එතන. සමහරලාට මෙහෙමයි. මොකද්ද රස්සාව? රස්සාවක් නෑ. අම්මා ඉන්නවා අම්මා නුවර පැත්තේ හරි ඔය වලව් හරි කොහේ හරි එහෙම කුලමල සිංහද. අග කෑල්ලයි වාසකමයි. වාසකම පහතරට. උඩ රටින් හිර දෙන්නේ නෑ පහතරට. දෙන්නේ නෑ. දැන් ඌන් කියනවා මොකක් හරි කියලා ඉවරලා හෙට්ටි ආරච්චි මුදියන්සේලාගේ අපි තමයි ලොකුම. නැත්තම් සල්ලි නැතුණාට ප්‍රශ්නයක් නෑ. මෙයා අපේ කුලයට ගැලපෙනවා. වාසකම තියෙනවා. වාසකම තියෙනවා. හරි අපි කැමති දුව දෙන්න. අර නුවර ඇහැලේපල පරම්පරාවේ තමයි. අන්තිමේටම කියනවා මම තමයි ශ්‍රීක්‍රම රාජසිංහ රජතුමා ගාව හිටියේ. අන්තිම වෙනකම් මම හිටියේ අපේ පරම්පරාව. උන්ගෙන් තමයි එන්නේ. නැත්තම් කියනවා ශ්‍රීක්‍රම රාජසිංහ රජතුමා අපේ පරම්පරාවේ. හරිද? අයියෝ ඒ වගේම නුවර ආයි තියෙන ඇහැලේපල පරම්පරාවේ. ඇහැලේපල පරම්පරාව. ඒ සීන් එක. ඔව් ගොඩක් අපි ඇහැලේපල පරම්පරාවේ පාවෙ දෙන්න කියලා කියන්නේ. එහෙම සෙට් එකක්